හෙලෝ ගයිස්, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අද ෂැඩෝ බොක්ස් නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ රිටිගල ජයසේන. එහෙමත් නැත්නම් මේ මහසොහොන් අවතාරය පිළිබඳ ජනප්‍රවාදය පිළිබඳවයි. ඉතින් කතා පටන් ගමු. අතීත ලංකාවේ රුහුණු රටේ කොළඹරි කියන පුංචි ගමේ එක අපූර්ව දරුවෙක් ඉපදුනා. මේ දරුවා අනිත් දරුවන්ට වඩා ගොඩක් වෙනස්. මොහුට අසීමිත ශක්තියක් තිබුණා. වයස අවුරුදු 4 වෙද්දි තමන්ගේ වත්ත පහළ තියෙන ගස් මුල් උදුරලා දාන්න තරම් ශක්තියක් මොහුට තිබුණා. වයස අවුරුදු 10 වෙද්දි ඔහුට අලි 3 දිනකුයි විතර ශක්තියක් තිබුණා කියලා පැරැන්නෝ විශ්වාස කරනවා. කාලයත් එක්ක ලංකාවේ තිබුණ පාරම්පරික සටන් කලාවක් වුණු අංගම්පොර ශාස්ත්‍රයේ ඉතාම දක්ෂ විදිහට ප්‍රගුණ කරපු ඔහු තමයි අපි කවුරුත් දන්න යෝධ රිටිගල ජයසේන. ජයසේන තරුණ වියට එද්දී එළාර රජුට එරෙහිව යුද්ධ වදින්නට දුටුගැමුණු කුමාරයා තමන්ගේ සේනාව සංවිධානය කරමින් සිටියේ. මේ දැවැන්ත සේනාවේ යක්ෂ සේනාංකයේ ප්‍රධාන සෙන්පතියෙක් බවට පත් වෙන්න ජයසේනට පුළුවන් වුණා. විජිතපුර බලකොටුව බිඳ දමන සටනේදී ඔහු තල්ගස් මුලින් උදුරලා සතුරන්ට පහර දෙමින් පෙන්නපු වීරත්වයේ වචනෙන් කියන්න බැරි තරම්. යුද්ධය ඉවර වෙලා දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කළාට පස්සේ මේ වීරයන් වෙනුවෙන් මහා ජයපැන් උත්සවයක් ලෑස්ති කළා. හැබැයි මේ උත්සවය තමයි රිටිගල ජයසේනගේ ඉරණම සම්පූර්ණයෙන් වෙනස් කළේ. මේ ජයපැන් උත්සවයට දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වුණු ගෝඨයිම්බර යෝධයාත් ඔහුගේ අතිශය රූමත් බිරිඳුණු සෝනා කුමරියත් ඇවිත් සිටියා. ජයසේනත් එදා හිටියේ සෑහෙන්න බීමතින්. මේ වෙලාවේ ජයසේන අතින් සෝනා කුමරියට කිසියම් අගෞරවයක් සිද්ධ වෙනවා. තමන්ගේ බිරිඳට වුණු මේ අවමානය දැකලා ගෝඨයිම්බරට ආවේ මහා කේන්තියක්. "තෝ කොහොමද මගේ බිරිඳට අගෞරව කරන්නේ? පුළුවන් නම් වරෙන් මාත් එක්ක සටනට." ගෝඨයිම්බර ජයසේනට ද්වන්ද සටනකට අභියෝග කළා. සටන තීන්දුනේ තම්මන්නා සුසාන භූමියේ. මේක නිකම්ම සටනක් නෙමෙයි, අංගම්පුර කලාවේ දැවැන්තයින් දෙදෙනෙකුගේ මහා ගැටුම. ඒ කියන විදිහට ජයසේන 4 රියනක් උස පුද්ගලයෙක්. හරියටම ගෝඨයිම්බරයින් අඩක් පමණ වෙන්නේ. සටන පටන් අරන් ටික වේලාවකින් ගෝඨයිම්බරට එකපාරටම අහසට පැනලා තමන්ගේ වම් කකුලෙන් සුළඟිල්ලෙන් ජයසේනගේ බෙල්ලට මාරාන්තික පහරක් එල්ල කළා. ඒ පහරේ තිබුණු වේගයට ජයසේනගේ හිස කඳෙන් වෙන් වෙලා ගිහින් ඈත තිබුණු කරඳ ගහක රැඳුණා. එම ප්‍රදේශය වර්තමානයේ ඔලු කරඳල නමින් හඳුන්වනවා. රිටිගල ජයසේනගේ ලේ ගලන කඳ සොහොන් පිටිය මැද ඇදගෙන වැටුණා. ජයසේන කියන්නේ සෙනසුරු දෙවියන්ගේ දැඩි භක්තිකයෙක්. තමන්ගේ අග්‍රගණ්‍ය භක්තිකයාට වුණු විපත දැකලා සෙනසුරු දෙවියන් වහාම එතනට ආවා. ජයසේනගේ කඳේ පණ යන්න කලින් ඉක්මනින්ම කැලේ හිටපු වලසෙකුගේ ඔළුවක් කඩාගෙන ඇවිත් ජයසේනගේ කඳට සවි කළා. ඒත් සෙනසුරු දෙවියන්ගේ කලබලය නිසා පොඩි වැරදීමක් වුණා. වලස් හිස සවි වෙලා තිබුණේ පිටුපසටයි. පියවිසියට ආපු ජයසේන වටපිට බැලුවා. තමන්ට ලැබිලා තියෙන මේ විරූපී වලස් මුහුණ දැකලා ඔහුට ඇති වුණේ මහා ලැජ්ජාවක්. ඒ වගේම ඊටත් වඩා විශාල කෝපයක්. මේ මහා කෝපයත් වෛරයත් එක්කම ඔහු බලවත් යක්ෂයෙක් බවට පත් වුණා. එදා ඉඳන් මේ රිටිගල ජයසේන අපි හැමෝම දන්න මහසොහොන් යක්ෂයා බවට පත් වුණා. මේ මහසොහොන් යක්ෂයාට පංච අවතාර පවතිනවා. පංච අවතාර නම් එළුවෙක් පිට නැගී ලේ සොහොන් යක්ෂයා, මුවෙක් පිට නැගී අමු සොහොන් යක්ෂයා, අශ්වයා පිට නැගී ජය සොහොන් යක්ෂයා, බැටළුවා පිට ගමන් කරන මරු සොහොන් යක්ෂයා, අලියෙක් පිට ගමන් කරන ගොළු සොහොන් යක්ෂයා. මේ විදිහට පංච අවතාර පවතිනවා. තවද වෙසමුණ රජුගෙන් මොහු තජාතියෙන් බිලි ලබා ගැනීමට අවසර ලත් පුද්ගලයෙක්. බිලි ලෙස කුකුල් බිල්ල සහ මිනිස් බිල්ල ලබා ගනී. කෙසේ වෙතත් මේ රිටිගල ජයසේන රිටිගල ප්‍රදේශයේ අදටත් අංගම්පුර ශාස්ත්‍රයේ නිතරම නම කියවෙන පුද්ගලයෙක්. මොකද මොහු තමයි රිටිගල අංගම්පුර සම්ප්‍රදායේ මුල් ඇරඹුම්කරුවා ලෙස පිළිගැනුම් ලබන්නේ. ඉතින් මේ වගේ නොදන්න දේවල් දැනගන්න තාමත් අපිත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් හැමෝටම සුබ පාසල්.